2012 සුපිරි R1 එකක්. ඉතින් මේක ප්‍රයිස් එක වීඩියෝ එක අන්තිම. ඉතින් මේ R1 එක බෙස්ම කන්ඩිෂන් එකේ තියෙනවා වගේම අපිට මේක රෙඩ් ඇන්ඩ් වයිට් කලර් වලින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලා හිතන්නේ නැති ලංකාවට එකක් විතරක් තියෙන ස්පයිඩර් බොඩි කිට් එක තමයි මේ බයික් එකේ එන්නේ. ඉතින් ස්පයිඩර් බොඩි කිට් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට ෆ්‍රන්ට් එකේ එන සිග්නල් ලයිට්ස් දෙක බොඩි කිට් එක ඇතුළට පිහිටලා තියෙනවා වගේම තමයි පිටිපස්සට ආවොත් පිටිපස්සේ සිග්නල් ලයිට්ස් දෙකම බ්‍රේක් ලයිට් එකටම තමයි. ඒ වගේම තමයි Yamaha R1 එකට එන ඔරිජිනල් ටූල් කිට් එක පවා මේ බයික් එකට ඇතුළත් වෙනවා. ඉතින් මේ බයික් එක ලංකාවේ තාම හදපු නැති බයික් එකක්. ඉතින් මේකේ ආෆ්ටර් මාකට් පාර්ට්ස් විදිහට අපිට ක්ලච් සිස්ටම් එක වගේම බ්‍රේක් සිස්ටම් එකේ අපිට ආෆ්ටර් මාකට් පාර්ට්ස් බලා ගන්න පුළුවන්. ගියර් ෂිෆ්ට් එක වගේම තමයි අපිට ෆුට් රෙස්ට් එකක් මේ පැත්තේ වගේම එහා පැත්තේ ආෆ්ටර් මාකට් පාර්ට්ස් විදිහට බලා ගන්න පුළුවන්. ටයර්ස් වල කන්ඩිෂන් ගත්තොත් ඉස්සරහට ආයෙක හොඳම කන්ඩිෂන් එකේ තියෙනවා. පිටිපස්සේ ටයර්ගේ කන්ඩිෂන් එක දුවන්න පුළුවන් හොඳම තත්ත්වයක තියෙනවා. ඉතින් අපි ඩිජිටල් පැනල් එකට ගියොත් ඔයාලා බලා ගන්න පුළුවන් මේ බයික් එක කිලෝමීටර් 25000 දුවලා තියෙනවා. ඉතින් බෙස්ම පාර්ට් එක තමයි Acropowi full exhaust system එකක් මේකේ. ඒ වගේම තමයි ඔයාලට මේ බයික් එක එක්ස්චේන්ජ් කරගෙන මේ පහසුකමක් තියෙනවා. ඉතින් ලංකාවටම එකක් තියෙන ස්පයිඩර් බොඩි කිට් එකේ තියෙන බයික් එක වෙන්නේ රුපියල් ලක්ෂ 20යි. ඉතින් මේක ගාන නෙගෝෂියබල්. ඔයාලට ඕනත් එක්ක කතා කරලා බයික් එක පර්චේස් කරනවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඕනගේ නම්බර් එක දාලා තියෙනවා. ඒ නම්බරේට WhatsApp message එකක්